දෙවියෝ මිනිසුන්ට පිහිට වෙද්දී ඉස්සෙල්ලාම සලකා බලන කාරණයක් තමයි මේ මිනිසුන්ට ශ්‍රද්ධාවක් තියෙනවද? සීලයක් තියෙනවද? ගුණවත්කමක් තියෙනවද? කරුණාවක් හිතේ තියෙනවද? මෛත්‍රියක් තියෙනවද? අවංකකමක් තියෙනවද? මෙන්න මේ ටික තියෙනවා නම් දෙවිවරු බොහෝ සේනේ පුද්ගලයා පිළිබඳව පැහැදෙනවා. මෛත්‍රිය වගේ වඩන කෙනෙක් වුණොත් අසීමිත ලෙස උපකාර කරනවා. දේවතානම් පියෝ හෝති. මෙත් වඩන කෙනා දෙවියන්ට ප්‍රිය වෙනවා. මේ මිනිස් ලෝකයේ ගුණයමයි වටින්නේ. අකෘතඥයන්ට දෙවියෙක්වත් පිහිට වෙන්නේ නැහැ. දැන් මේ වගේ කාලයක මිනිසුන්ගේ අඳෝනාවක් තමයි දෙවියෝවත් මේවා දිහා බලලා මේ මනුස්ස ලෝකේ මිනිසුන්ට පිහිට වෙන්නේ නැද්ද කියලා. ඔවුන් විමසන්නට ඕනේ ඒ කාරණේ නෙමෙයි. මනුස්ස ලෝකේ මිනිසුන්ට පිහිට වෙන්නට තරම් ගුණසාරයක් හදවත්වල තියෙනවද? තියෙන නැත්තන්ට කොහොමත් පිහිට වෙනවා. ඒකේ කිසිම සැකයක් නැහැ. ඒකාන්තයෙන් දෙවියන්ගේ පිහිට ශ්‍රද්ධාවන්තයාට ලැබෙනවා. සීලවන්තයාට ලැබෙනවා. ත්‍යාගවන්තයාට ලැබෙනවා. ප්‍රඥාවන්තයාට ලැබෙනවා. ලැබෙන අවස්ථාව මෙන්න මේ වෙලාව කියලා කාටවත් කියන්න බෑ. හැබැයි පිහිට වෙනවාමයි. කිසිම සැකයක් නැහැ.